මේ අපේ ඉතාලියේ දෙවන දවස. එහෙනම් අපේ ගමන පටන් ගමු. කොහේ ගියත් තේ එකක් බිලා ඉන්න අමතක කරන්න එපා. කලින්ම කිව්වා මේ වටවල නෙවෙයි. ඔයාලා ලෝකේ කොහේ ගියත් මේ ලස්සන කලාව බලන්න මෙහෙට එන්නම වෙනවා යාළුවනේ. වෙද්දි මේ තැන්වල තියෙන ලස්සන මම දැන් කෝච්චියෙන් ඉලග ගමන පටන් ගන්න තැනට යන ගමන් ඉන්නේ. මේ තමා කලාවේ හදවත. ලියනාඩෝ ඩාවින්චිලා, මයිකල් ඇන්ජිලෝලා එයාලා හැමෝම පටන් ගත්ත තැන මෙතන. යාළුවනේ දෙයක් කියන්නද? ජීවිතේ ලස්සනම දේවල් කියන්නේ මේ වගේ සරල මොහොතකට කියලා හිතෙන්නේ නැද්ද? ඉතාලිය කියන්නේ මට නම් තවත් රටක් නෙවෙයි. ලස්සන මතක එකතුවක්.